මොනවාද මේ බාල වැඩ? මොනවද මේ බාල ගල් අඟුරු කියලා කියන්නේ? ඔන්න ඔය ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. පළවෙනිම කාරණේ බාල ගල් අඟුරු කියලා જાතියක් නැහැ. ගල් අඟුරු නිර්මාණය වෙලා තියෙන ස්වභාවය අනුව එහෙමත් නැත්නම් එයාගේ අන්තර්ගත කාබන් ප්‍රමාණය අනුව අපි ප්‍රධාන කොටස් හතරකට වර්ගීකරණය කරනවා. පීට්, ලිග්නයිට්, බිටිමියුනස් සහ ඇන්ත්‍රසයිට් කියලා. එතකොට ඔය ගල් අඟුරු හැදෙන විදිහත් එක්ක ඉස්සෙල්ලාම අපි කතා කරලා ඉමු නැත්නම් ඔයාලට බාල ගල් අඟුරු කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැති නිසා. මීට අවුරුදු මිලියන ගානකට කලින් අපේ පෘථිවියේ තිබ්බ ශාක ස්තර පස් තට්ටුවෙන් මඩ තට්ටු වලින් වැහිලා ගියාට පස්සේ ඒවා අධික තාපයකට හා පීඩනයකට ලක් වෙමින් ජීර්ණය වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට අධික තාපයකට සහ පීඩනයට ලක් වෙමින් ජීර්ණයට ලක් වෙදි තමයි විපරීතකරණයෙන් මෙන්න මේ කියන කාබන් බහුල ගල් අඟුරු කියන සම්පත හැදෙන්න පටන් ගන්නවා. මේ ගල් අඟුරු විපරීතකරණය වෙලා තියෙන ප්‍රමාණයත් එක්ක එයාගේ අන්තර්ගත වෙලා තියෙන කාබන් ප්‍රතිශත වෙනස් වෙනවා. ඒ නිසා ඔන්න අපි ගල් අඟුරු ප්‍රධාන කොටස් හතරකට බෙදනවා. පීට්, ලිග්නයිට්, බිටිමියුනස් සහ ඇන්ත්‍රසයිට් කියලා. ඔන්න ඔය ගල් අඟුරු වල අන්තර්ගත කාබන් ප්‍රතිශත වෙන්නේ මෙන්න මේ විදිහට. ලෝකේ තියෙන භාවිතයට ගන්න අපහසු කාබන් ප්‍රතිශතය අඩුම ගල් අඟුරු වල තමයි අපි කියන්නේ පීට් කියලා. සාමාන්‍යයෙන් පීට් වල කාබන් ප්‍රතිශතය තියෙන්නේ 20ත් 45ත් අතර. ලිග්නයිට් කියන ගල් අඟුරු වලදී 45ත් 60ත් අතර කාබන් ප්‍රතිශතයක් අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. ලෝකේ ගොඩක් බලාගාරවලදී ලිග්නයිට් පාවිච්චි කරනවා ගල් අඟුරු මගින් විදුලිය නිර්මාණය කරගන්න. හැබැයි ලංකාවේදී ලක්විජය තාප විදුලි බලාගාරයේදී අපි පාවිච්චි කරන්නේ බිටිමියුනස් කියන ගල් අඟුරු වර්ගය. එතකොට මේකේ සාමාන්‍යයෙන් 60ත් 80ත් අතර කාබන් ප්‍රතිශතයක් අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට ඇන්ත්‍රසයිට් කියන ගල් අඟුරු වර්ගයේ කාබන් ප්‍රමාණය 90ක් විතර වෙනවා. ඒ නිසා මේ ගල් අඟුරු වර්ග හතර ගත්තොත් එහෙම ලෝකේ තියෙන හොඳම ගල් අඟුරු වර්ගයේ විදිහට අපි සලකන්නේ ඇන්ත්‍රසයිට් වර්ගයේ ගල් අඟුරු. මේ වගේ කාබන් ප්‍රතිශතය වැඩි නිසා දහන කාලය ගොඩාක් දීර්ඝයි. ඒ නිසා හදන තාප ප්‍රමාණයත් ගොඩාක් වැඩි. ওই විදිහට තමයි මේ ටික අඳුන ගන්න තියෙන්නේ. ඕක රූප සටහනකින් මම ඔයාලට පෙන්වුවත් මෙන්න මෙහෙම තමයි කතාව වෙන්නේ. හරි. අර මං කිව්වා වගේ ශාක ස්තර පස් තට්ටුවෙන් වැහිලා ගියාට පස්සේ ඒවට තාපය සහ පීඩනය ලැබෙනවා කාලයත් එක්ක. අන්න එතකොට පළවෙනි අවස්ථාවේ තියෙන ගල් අඟුරු වල තමයි අපි කියන්නේ පීට් කියලා. මේ වගේ තෙතමන එහෙම වැඩි. ගොඩක් වෙලාවට වගුරු ආශ්‍රිතව එහෙම නිර්මාණය වෙලා තියෙනවා. ලංකාවේදී මුතුරාජවල වගුර කියන තැනත් අපිට පීට්ස් තත්ත්වයේ ගල් අඟුරු නිදියක් හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඔය කියන පීට් වලට තවත් තාපය හා පීඩනය ලැබුණාම තමයි ඒවා ලිග්නයිට් බවට වෙනස් වෙන්නේ. පස්සේ ඒකට තවදුරටත් තාපය හා පීඩනය ලැබුණාම පිටිමියුනස් අවසානයේදී ඇන්ත්‍රසයිට් කියන ගල් අඟුරු හැදෙන්න පටන් ගන්නවා. ඔය විදිහට ගල් අඟුරු නිර්මාණ ක්‍රියාවලිය අපි කතා කරන්නේ මම අර කිව්වා වගේ අපි අපේ රටේ විදුලි නිෂ්පාදනයට 40%ක විතර විදුලි ප්‍රමාණයක් නිර්මාණය කරගන්නේ ලක්විජය තාප විදුලි බලාගාරය යටතේ. 30ත් 40ත් වගේ විදුලියක් අපි මේ බලාගාරයේ නිෂ්පාදනය කරගන්නවා. හැබැයි වැඩේ තියෙන්නේ ඒකට අවශ්‍ය කරන සුදුසු ගල් අඟුරු ලංකාවේ නැහැ. හේතුව ලංකාවේ තියෙන ගල් අඟුරු වර්ගය තමයි මෙන්න මේ කියන පීට්ස් තත්ත්වයේ ගල් අඟුරු. මේවා අතිශය හොඳ ගල් අඟුරු නෙමෙයි අර මං කිව්වා වගේ කාබන් ප්‍රමාණය අඩු තෙතමනය වැඩි ගල් අඟුරු జాතියක්. ඒ නිසා අපි ලංකාවේදී මේ ගල් අඟුරු වර්ගය නිෂ්කර්ෂණය කරන්නේ නැහැ. ඒ නිසා හැම වෙලේකම අපේ රටේ ගල් අඟුරු දහනය කරලා විදුලිය නිෂ්පාදනය කරනවා නම් ඒ ගල් අඟුරු ඔක්කොම අපි පිට රටින් ආනයනය මගින් තමයි අරගන්නේ. ඔන්න ඔය ගෙනල්ලා තියෙන ගල් අඟුරු වල තත්ත්වයේ බාල වීමක් නිසා තමයි මේවට අපි කියන්නේ බාල ගල් අඟුරු කියලා. ඉස්සෙල්ලාම ලංකාවේ පීට්ස් තත්ත්වයේ නිදි තියෙන්නේ කොහෙද කියලා ගත්තොත් එහෙම මෙන්න මේ තැන්වල තමයි අපේ රටේදී පීට්ස් තත්ත්වයේ නිදි හම්බ වෙන්නේ. මුතුරාජවලදී, උතුරු කොළඹ, නුවරඑළිය, දියතලාව, බණ්ඩාරවැල කියන තැන්වලදී අපේ රටේදී අපිට පීට් එහෙමත් නැත්නම් අර කාබන් ප්‍රතිශතයේ අඩුම ගල් අඟුරු වර්ගය හම්බ වෙනවා. අර මං කිව්වා වගේ නිෂ්කර්ෂණය කරන්නේ මේකෙන් ඇත්තටම වැඩක් නැති නිසා. හරි. දැන් අපි කතා කරමු මොකද්ද මේ බාල ගල් අඟුරු කතාව කියලා. මම කිව්වා වගේ ලක්විජය තාප විදුලි බලාගාරයේදී විදුලි නිෂ්පාදනය කරන්න පාවිච්චි කරන්නේ බිටිමියුනස් කියන ගල් අඟුරු වර්ගය. එතකොට මේ කියන ගල් අඟුරු වර්ගය පාවිච්චි කරලා අපි සාමාන්‍යයෙන් ලංකාවේ විදුලි පද්ධතියට 140ක වගේ විදුලිය නිෂ්පාදනය කරනවා කියලා දැන් අපි කතා කරන්නේ. මෙතනදී මේ බාල ගල් අඟුරු කතාව වෙන්නේ කොහොමද කියලා අපි කතා කරත් එහෙම ගල් අඟුරු වල ක්වොලිටි මෙෂර්මන්ට් එකක් තියෙනවා. ඒක කරන්නේ මෙන්න මේ කියන GCV. එහෙමත් නැත්නම් ග්ලොස් කැලොරිෆික් වැලියු කියන එක පාවිච්චි කරලා ලංකාවේදී. එතකොට මෙතනදී සාමාන්‍යයෙන් හිතන්නකෝ මෙන්න මෙහෙම. අපි අර ගෙනත් තියෙන බිටිමියුනස් ගල් අඟුරු තියෙනවනේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන ඒවා. අන්න ඒ වගේ සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් එකක් පාවිච්චි කරොත් එහෙම කිලෝ කැලරයිට් 5900ක පමණ තාපයක් නිෂ්පාදනය කරනවා. හැබැයි දැන් ඔය ගෙනල්ලා තියෙනවා කියන නැවේ ගෙනත් තියෙන ගල් අඟුරු වලින් හදන්නේ කිලෝ කැලරයිට් 4800ක වගේ තාප ප්‍රමාණයක් විතරයි.
ඔන්න ඔය නිසා තමයි ඔකට කියන්නේ බාල ගල් අඟුරු කියලා. එතකොට දැන් සරලවම ගත්තොත් එතන අර මේ ග්‍රොස් කැලරිෆික් වැලියු කියන එකේදී අපි මෙෂර්මන්ට් කරන්නේ ගල් අඟුරු 1 කිලෝග්‍රෑම් එකකින් කොච්චර එනර්ජි එකක් නැත්නම් තාපයක් නිෂ්පාදනය කරනවද කියන එක. ඒ විදිහට ගත්තොත් එහෙම අර 5900ක් හදන්න ඕන එකේ 4800ක් හදන එක තමයි මේකේ තියෙන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි බාල ගල් අඟුරු කියලා කියන්නේ. ඕක ඔයාලට මම තේරෙන එක්සැම්පල් එකකින් කිව්වොත් එහෙම අපි අර කිව්වා වගේ කිලෝ කැලරයිට් 5900කින් අපි හිතමුකෝ එක යුනිට් එකක් හදා ගන්නවා කියලා. ඒ විදිහට විදුලියෙන් එක යුනිට් එකක් හදාගන්න අපිට අවශ්‍ය උනේ ගල් අඟුරු කිලෝග්‍රෑම් එකක් කියලා හිතන්නකෝ. හැබැයි දැන් තියෙන තත්ත්වයට අර ගෙනල්ලා තියෙන ගල් අඟුරු වල ස්වභාවය බාල නිසා එයා හදන්නේ කිලෝ කැලරයිට් 4800යිනේ. එතකොට මෙන්න මේ ගල් අඟුරු වලින් අපි විදුලිය එක යුනිට් එකක් හදාගන්න නම් අපිට ආසන්න වශයෙන් ගල් අඟුරු කිලෝග්‍රෑම් 1.2ක් ඕනේ. ඒ කියන්නේ කලින්ට වඩා ග්‍රෑම් 200ක් විතර වැඩිපුර යනවා. මෙන්න මේ කියන තත්ත්වෙත් එක්ක තමයි ඔය ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඒතකොට දැන් ඔයාලට තේරෙනවා එක යුනිට් එකක් හදන්න පාවිච්චි කරන ගල් අඟුරු ප්‍රමාණය වැඩි වෙන එක තමයි මේකෙන් වෙන්නේ. එතකොට සරලව මෙන්න මේ දේවල් ටික අපිට වෙනවා. පළවෙනි එක තමයි ගෙනත් තියෙන ගල් අඟුරු වලින් හදන එනර්ජි එක අඩු වෙනවා. එනර්ජි එක අඩු වෙනවා කියන්නේ කොහොමත් ගල් අඟුරු වල හීට් එක අඩුයි කියන එකනේ. නිෂ්පාදනය කරන තාප ප්‍රමාණය අඩු නිසා විදුලි ප්‍රමාණය අඩු වෙනවා. සහ ඊළඟට මේ විදිහට ගල් අඟුරු දහනය කරද්දී අපි නිර්මාණය කරන අපවායු ප්‍රමාණයත් වැඩි වෙන්න පටන් ගන්නවා. ගල් අඟුරු වලින් හැදෙන ඩස්ට් එක වැඩි වෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය කියන ප්‍රශ්න ටිකත් අපිට එනවා. සහ ඊළඟට මේ විදිහට අර බාල ගල් අඟුරු ගෙනත් තියෙන නිසා අපේ රටට දැන් මේ ගල් අඟුරු ගේනවා කියවනේ අපේ රටේ හොඳ ගල් අඟුරු නැති නිසා අපේ රටේ තියෙන පීට් විතරයිනේ. ඉතිරි ඒවා ගේන්න නම් අපි මුදල් වියදම් කරන්න ඕනේ. අන්න ඒ ඩොලර් මිලියන ගානක පාඩුව තමයි මෙතන තියෙන්නේ. ඕකට තමයි පාර්ලිමේන්තුවේ ඒවා එළිය මිනිස්සු කෑ ගහන්නේ. දැන් මං හිතනවා ඔයාට මොකද්ද මේ බාල ගල් අඟුරු කතාව කියන එක තේරෙන්නේ නැති කියලා.